හලෙලුයා ප්‍රශංසා වේවා දෙවන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. සුදු ලුක් සුවාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. සියල්ලෝම කාලා තෘප්තියට පැමිණුණෝය. ඔවුන් නොකා ඉතුරු කැබලි වලින් කූඩා 12ක් එකතු කර ගන්නා ලද්දේය. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් අද දවසේ කියනවා. යේසුස් වහන්සේ පාලු කරේදී උන්වහන්සේගේ දේශනා අහන්න ආපු අයට උන්වහන්සේ ආහාර දෙන්න කියලා ගෝලයන්ට නියම කළා. ඇයි ඒ අය පාලු කරේදී යේසුස් වහන්සේ ඔවුන්ව හිස් හතින් යවන්න අකමැති වුණා. ඔවුන්ව බඩගින්නේ යවන්න අකමැති වුණා. ඒ වගේ මතක තබා ගන්න යේසුස් වහන්සේ ඔබගේ ජීවිතෙත් ඔබට අවශ්‍ය හැම දෙයක් ගැන උන්වහන්සේ සැලකිලිමත් වෙනවා. ඒක ඔබ ඇදහිල්ලෙන් විශ්වාස කරොත් ඔබට හැමදාම උන්වහන්සේගේ සැපයීම තිබෙනවා. ඊළඟට මෙතන කියන්නේ මොකක්ද? සියල්ලෝම කාලා තෘප්තියට පැමුණුණය. ඒ කියන්නේ ඒ ආහාර දුන්නේ යේසුස් වහන්සේ. මොකද උනේ? යේසුස් වහන්සේ හැම කෙනෙකුටම කාලා තෘප්තිමත් වෙන්න තමයි උන්වහන්සේ ලබා දුන්නේ. මතක තබා ගන්න ඔබගේ ජීවිතේට උන්වහන්සේ සපයනකොට උන්වහන්සේ ඔබට සපයන්නේ ඔබට මදි නොකියන තරමට උන්වහන්සේ සපයනවා. උන්වහන්සේ ඇති තරමට සපයනවා. ඔබව තෘප්තිමත් වෙන ප්‍රමාණයට උන්වහන්සේගේ සැපීම තිබෙනවා. එහෙනම් ඔබ මොකක්ද කරන්න ඕන? ඔබගේ ජීවිතයේ තිබෙන හැම අවශ්‍යතාවයක්ම උන්වහන්සේට කියලා උන්වහන්සේගේ ඒ සැපීම ඇදහිල්ලෙන් ලබාගත යුතුයි. ඊළඟට කියන ඔවුන් නොකා ඉතුරු කැබල වලින් කූඩා 12ක් එකතු කර ගන්නා ලද්දේ. මෙතන අපිට මොකක්ද කියන්නේ? කලමනාකරණය. යේසුස් වහන්සේ කිව්වා ඉතුරු වෙච්ච කැබලි නාස්ති කරන්න එපා, විසි කරන්න එපා, ඒවා එකතු කරන්න. යේසුස් වහන්සේ කිව්ව දේ ගෝලයන් කරා. ගෝලයන් එකතු කරා කූඩා 12ක් පුරවා ගන්න පුළුවන් වුණා. මෙතන අපිට පෙන්වන්නේ කලමනාකරණය. අපි යම් කිසි දෙයක් කරනකොට අපි මතක තබා ගන්න එතනදී අපි නාස්තිය නොකළ යුතුයි. මොකද දිව්‍යයන් වහන්සේ කැමති නෑ අපි නාස්ති කරනවට. අපි නාස්ති කරන්නේ නැතුව අපි එතන නිසි කලමනාකරණයක් කළ යුතුයි. ඒ වගේම මතක තබා ගන්න ඔබගේ ජීවිතයේ ඔබට යේසුස් වහන්සේ ඒ කලමනාකරණය උගන්වනවා. ඔබ ඔබගේ ජීවිතයේ යම්කිසි හිඟතාවයන් යම්කිසි දේවල් තුලින් යන්නේ මොකද? උන්වහන්සේ ඔබට ඒ හිඟතාවයන් තුලදී ඔබට ඒ තිබෙන දේවල් වල වටිනාකම උන්වහන්සේ උගන්වනවා. මතක තබා ගන්න සමහර අයගේ ජීවිතවල ඒ ආශිර්වාදය තාම පරක්කු. ඇයි? ඒ අය කලමනාකරණය ඉගෙනගෙන නැහැ. ඒගොල්ලන් නාස්ති කරන්නේ නැතුව පාවිච්චි කරන්න ඉගෙනගෙන නැහැ. එවිට මොකද වෙන්නේ? ඒ අයට ඒක ඉගෙන ගන්න උන්වහන්සේ සලස්වනවා. ඉතින් අද දවසේ මතක තබා ගන්න අපේ ජීවිතයේ උන්වහන්සේගේ ආශිර්වාද ලබන පිණිස අපි මොකද කරන්න ඕන? අපි නාස්තිය පිළිදකලා අපි නිසි කලමනාකරණයට අපේ ජීවිතය ගෙනෙමු. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේගේ ආශිර්වාදය ඔබට අනිවාර්යෙන් ලැබෙනවා. පළමුවෙන් මතක තබා ගන්න උන්වහන්සේගෙන් ඔබට ලැබෙන දේක් තියනවාද? ඒක ඔබට මදි නොකියන්න උන්වහන්සේ දෙනවා. තෘප්තියට පැමිණෙන්න දෙනවා. ඒ වගේම තමයි මතක තබා ගන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ ඔබට දෙන ඒ ආශිර්වාදය ඔබ කලමනාකරණය කරයි කියලා. ඔබ නාස්ති නොකරයි කියලා. එහෙනම් ඔබ මතක තබා ගන්න ඒ කලමනාකරණයත් ඔබගේ ජීවිතේ ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් අද දවසේ උන්වහන්සේගේ වචනේ පැහැදිලි. අපි තෘප්තිමත් වෙනකම් උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ හැම ආශිර්වාදයක්ම කලමනාකරණය කරන්නත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා මේ වචනේ ආකාරයට ස්වාමිනේ එදා ඒ ගෝලයන් ඒ කාලා ඒ මිනිසයන් කාලා තෘප්තිමත් වෙන තරමට උන්වහන්සේ ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනවා කියන එක අපිට මේ පදයෙන් තේරෙනවා. අපිට ඔබ වහන්සේගේම ආශිර්වාදය අත්පත් කරගෙන මේ ජීවිතේ ඉදිරියට යන්න උපකාර කරන්න. ඒ වගේම ස්වාමිනේ අපේ ජීවිතේ අපි කරන හැම දෙයක් තුළ නිසි කලමනාකරණය අපිට කරගන්න අපිට උපකාර කරන්න. ඒ සඳහා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මඟ පෙන්වන්න මා යාඥා කරනවා පියාණන්. මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල් සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන්. ආමේන්. ඔබ සැමට ජේසු පිටයි
ජයග්‍රාහී දවසක්